ගොඩක් දෙනෙක් අහලා නැති ඇමරිකාවේ කුඩා දූපතක ඉදි කරලා තියෙන ආදරයක් වෙනුවෙන් නිර්මාණය කරපු ලස්සන බෝල්ට් කාසල් එක ගැන තමයි අද වීඩියෝ එක. නිව්යෝර්කයේ ඇලෙක්සැන්ඩ්‍රියා බේ එක අසල පිහිටලා තියෙන සුන්දර 1000 අයිලන්ඩ්ස් දූපත් සමූහයෙන් එකක් වෙන හාට් අයිලන්ඩ් නැත්නම් හාට් දූපතේ තමයි මේ මාලිගාව ඉදි කරලා තියෙන්නේ. මහල් 6කින් සහ කාමර 120කින් යුතුව කම්කරුවන් 300 දෙනෙකු පමණ යොදාගෙන මේක ඉදි කරන්න පටන් ගන්නේ 1900 දී. නිව්යෝර්ක් වල හිටපු ධනවත් හෝටල් ව්‍යාපාරිකයෙකු ජෝර්ජ් සී බෝල්ට් විසින් ඔහුගේ ආදරණීය බිරිඳ වූ ලුයිස් වෙනුවෙන් තමයි මේක ඉදි කරන්න පටන් ගන්නේ. නමුත් අවාසනාවන්ත විදියට ඊට වසර 4කට පසුව ඔහුගේ බිරිඳ මිය ගිහින් තියෙනවා. බිරිඳගේ මරණයෙන් කම්පාවටපත් වුණ ජෝර්ජ් සී බෝල්ට් නැවත කිසි දිනක මේ දූපත වෙත ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මේ මාලිගයේ ඉදිකිරීම නතර වෙලා වසර 70කට වැඩි කාලයක් තිස්සේ අතහැර දාලා තියෙනවා. 1977 දී 1000 Island Bridge Authority එක විසින් මේ දූපත මිලදී ගන්නේ ඩොලර් 1කට. වසර ගණනාවක් තිස්සේ නටබුන් බවට පත්වලා තිබුණ මාලිගය වෙනුවෙන් ඔවුන් ඊළඟ දශක දෙක තුල ඩොලර් මිලියන 15ක් පමණ වියදම් කරලා ප්‍රතිසංස්කරණය කරලා අද වන විට ඒක නරඹන්නන්ට විවෘත කරලා තියෙනවා.